හයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් මේ YouTube channel එකෙන් දාන පළවෙනි වීඩියෝ එක මේක මාසෙකට විතර පස්සේ ගෙදර ආවා. ඉතින් කොළඹ ඉඳන් ගමට ආවට පස්සේ දැනෙන නිදහස කියන්න වචන නැහැ. අද ඉතින් මේ වීඩියෝ එක දැම්මේ අද අපේ පල්ලෙහා කුඹුරු පැත්තේ වෙල්ලෑය පැත්තේ පොඩියට අවුරුදු උත්සවයක් තියෙනවා කියලා කිව්වා එකක් මාඩේ. ඉතින් වෙනසකටත් එක්ක අපි මේ පැත්තට ගිහින් බලමු අද මොකද වෙන්නේ කියලා. හරි ඉතින් මට මෙතැනට එන්ටික් නම් කොහොම හරි වීඩියෝ කරගන්න බැරි වුණා. කොහොම හරි අපි මෙතනට එද්දි වෙලාව 11ට විතර ඇති. එතකොටත් කට්ටිය ටීම් බෙදලා එල්ලේ සෙල්ලම් කරන්න පටන් ගන්න තිබ්බ කට්ටිය ඔක්කොම වගේ එකතු වෙලා කොල්ලෝ අවුව කාගෙන සෙල්ලම් කරනවා දාඩිය දාගෙන. ඇත්තටම ඉතින් ගමක අවුරුද්දකට සැරයක් හරි ගමේ මිනිස්සු එකතු වෙලා මේ වගේ එකමුතුකමින් දෙයක් කරනවා කියන එක සුබාදහමත් එක්ක ඒක වෙනම දෙයක්. ඉතින් මෙතන වෙලා ටික වෙලාවක් ඉඳලා මම ගියා වෙන පැත්තකට. ඉතින් මෙතන ඉඳන් මම වැඩිපුර කතා කරන්නේ නැහැ. වීඩියෝ ක්ලිප්ස් වගේ දාන්න අනිවාර්යෙන් බලන්න. වීඩියෝ එක අන්තිමේදී අපි ආයෙත් හම්බ අනේ thank you මැනික උම්මයි ගත්තේ ඉතින් මෝ පටන් ගැනීම වැටුණානේ. ඉතින් කොහොමද කරන්නේ? තවත් වැටෙනවා බිමට. හරි. ඔදෝගෙන යන්න තියෙන්නේ. 20 කිලෝ වතුර ගහලා තියෙන්නේ. හරි. සහන්. හරි පුතේ. හරි. යන්න පුළුවන්. මේ එක්කෙනෙක් පල්ලෙහාට බැස්සන හොඳ නැද්ද? එල්ල පොල්ල මේ සුභාස් ලැජ්ජ කරන්න එපාලු ඈ. නියමයි. අතරම සුන්දරයි නේද වැඩි? යන්න මැනිකේ යන්න ඉතින්. තව පොඩ්ඩයි ඉන්නේ තිබ්බේ. එක දෙක තුනක් වර පස්සේ දුවනවා. තොවි ටික හිටගත්තා පුතේ. අර ආයෙත් ආවස්සට නැන්න පිටිපස්සටම දිව්වා. හරිනේ? ඔන්න මම 1 2 3 කියන්න හදන්නේ. ලෑස්ති නේද? 1 2 3යි. දුවගෙන එන්න පුතේ දුවගෙන එන්න. හරි. අම්මට සිරි වෙනවා මේගොල්ලෝ තමයි ටොපියයි දෙන්නේ. හරි කොල්ලෝ. දැනට වදින දීපන් පාර. ළඟින් කැරකිලා ගාව ෂොට් එකෙන් තමයි වැදුනේ. කෙලින් ගාව එක වැදුන්නේ හරහාට ගාව එක වැදුනා. යවුවා වෙන්නේ මේ පැත්තේ. බලමු පස්සේ දුවලා හරිය. ඔය පස්සේ දුව. මොකද? හරි ඔන්න තමගේ කණ්ඩායම සෝදානම් නේද? එක් කණ්ඩායමකට 5 දෙනා හරිනේ? ඔව්. එක් කණ්ඩායමකට 5 දෙනා වගේ තමයි තරගය ඉවත. වෙන තරගයක් ක්‍රියාත්මකයි. කෙලින් දුවපම් වගේ දෙයියෝ. යෙත් ටිකක් කියලා වගේ පේනව නේද? වට පහක්. Jaya kamu rikai. Gak gini gahaya nih Jai tunai, bahaterai. Wahai, dua bang. Jangan dua bang. Waning. Ayo,
හරි තරගය ඉවරයි නේද? හරි අපි සඳහන් කරා ඉස්සෙල්ලාම කවුද? සමනි මහත්මියද? වයලට් මහත්මියද? සමනි මහත්මියද? වයලට් මහත්මියද? මා හිතන්නේ වයලට් මහත්මිය ජයග්‍රහණය කරනු ලැබුණා. වයලට් මහත්මිය හොඳයි. ഒരു ഉന്നතം තරගයක් පවත්වන අවස්ථාව මේකයි. හරි. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, අනිවාර්යෙන් දිගටම අපේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න කියලා ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්න ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙන එක හැමෝටම ජය වේවා. Sofi